ආයිබෝවන් තෙරුවන් සරණයි සියලු දෙනාටම වෙසක් මාසේ අන්තිම දවස 31 පස්වෙනි මාසේ ඉවරයි. ඉතින් කමල් සහෝදරයා අලුත් වැඩක් පටන් ගන්නෙ. ඉතින් ඒ නිසා ඊට ආදරයෙන් සාගරයෙන් සියලු දෙනාම පිළිගන්නවා. ඉතින් මගේ සියලු දෙනාම පෝස්ට් එක මම මෙතන දානවා, කතා කරලා දානවා. අපි පළවෙනි කියන්නේ 6 වෙනි මාසේ අන්තිමට මගේ දිනුම් මැදීමක් කරනවා. මම මගේ YouTube channel එක subscribe කරලා stream shot එකක් ගහන්න ඕනේ. දැන් තියෙන්නේ 31 නේ. 32 33 34 එහෙම උඩට එනකන් එන්න ඕනේ. ඒක stream shot එක ගහලා මගේ WhatsApp එකට අනිවාර්යයෙන්ම ඔයාලා ඒ stream shot එක මට දාන්න ඕනේ. ඊට පස්සේ මම ඒකට නම්බර් ලියලා මෙන්න මේ වාගේ බෝතලයකට දානවා. අපිට ඉතින් ලොකු පරිමාණය වැඩ නැහැ. අපි කරන්නේ මේක සාධාරණ විදිහට මම වැඩක් කරන්න එකයි. ඉතින් ඒ සියලු දෙනාම ස්ට්‍රීම් ෂොට් එක ගහලා WhatsApp එකට මගේ දාන කට්ටිය ඔක්කොගම ඒ සප්ලයිස් කරපු නම්බරේ එයාගේ ටෙලිෆෝන් නම්බරේ ලියලා මේකට දානවා. පළවෙනි කියන්නේ 6 වෙනි මාසේ අන්තිමට දිනුම් මැදින්නේ. හරි? සියලු දෙනාගම මගේ WhatsApp එකට එවන කට්ටියට මම මේකට දානවා ඒ තුන්ඩු. හැබැයි මේක මෙහෙම හොලවලා හැමෝටම ලයිව් එකේ පෙන්වන්නේ මෙහෙම කරලා අතින් එකක් අරගෙන ඒක දිගහැරලා පෙන්නලා තමයි මම කියන්නේ මෙන්න මේ නම්බරේට ඇදුණා කියලා. ඒ වගේම 7 වෙනි මාසේ අන්තිමට ඒ දිනුමත් අදිනවා. එදාට අදින්නේ දිනුම් 4යි. හරි? ඒකේ නම්බර ඇදිච්ච කට්ටිය එයාලා මේ තරගෙන් ඉවත් වෙනවා. ඊට පස්සේ ඒ නම්බර් ටික ආපහු 7 වෙනි මාසේ අන්තිමට මේකේ මේ විදිහට නම්බර් ටික අදිනවා. ඇදලා මේකේ 4ක් අදිනවනේ. ඒ ඇදිච්ච අය මේ ලිස්ට් එකෙන් අයින් වෙනවා. පරණ අයගේ මේකේ තියෙනවා. පළවෙනි 6 වෙනි මාසෙත් තියෙනවා, 7 වෙනි මාසෙත් තියෙනවා, 5 වෙනි මාසේ අන්තිමට දිනුම් 5ක් අදිනවා. ෆෝන් කාඩ් එකක් හරි ඒ සල්ලි ලංකාවට හරි දාන්න මේකේ මේ දිනුම අදින්නේ. හරි? ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන කෙනෙක් මගේ WhatsApp එක සේව් කරලා ස්ට්‍රීම් ෂොට් එක දාන්න ඕනේ. මාව සබ්ස්ක්‍රයිබ් කරා කියලා මම දැනගන්න ඕනේ. දාලා ඒ නම්බරේ අපි ලියනවා, ටෙලිෆෝන් නම්බරේ ලියලා තමයි මේ දිනුමට මේ බෝතලයට ඇතුල් කරන්නේ. ඉතින් ඔයාලා සුළු වැඩාවක් විනාඩි 2 වැඩක්. ඉතින් chance එකක් දිනා ගන්න කාඩ් එකක් දාන්න හරි දිනාර් 6ක් කියන්නේ ලංකාවේ සල්ලි 6000 ගණක් වෙනවා. හැබැයි ලංකාවේ ලෝකේ ඕනම තැනක ඉඳලා ඕනම කෙනෙකුට දිනුම අදින්න පුළුවන්. හැබැයි යාගේ බැංක් account එක දැම්මොත් මම ඒකට එකයි කාලකුත් දාලා ඒ දිනාර් 6යි ඔක්කොම ටික මම account එකට ලංකාවේ දානවා. දාලා වල රිසිට් එක පෙන්නනවා එච්චරයි. හරි? මේක මම කරන වැඩක්. මම සත්‍යයෙන් කරනවා මිසක් මගේ පඩිය අරගෙන මම කරන දේවල් මම සතුටක් විඳින්න. ඊට පස්සේ ඒ දිනුම් ඇදුනාට පස්සේ මේ මාස 3 එක ඉවරුනාට පස්සේ 6 වෙනි මාසේ 7 වෙනි මාසේ 8 වෙනි මාසේ ඊට පස්සේ ආයෙ වැඩක් පටන් ගන්නවා තෑගි භෝග දෙන්න. හරි? ඒකත් මේ මගේ YouTube channel එක subscribe කරන්න ඕන, stream shot එක ගහන්න ඕන. ඒ වගේ දිනුම් මැදීමක් තමයි. ඉතින් මට පුළුවන් විදියට මම සතුටක් විඳින විදියට ඔයාලාටත් මේ වෙලාවේ දිනාර් 6ක් නෙමෙයි හොයාගන්න බෑනේ. ඒ නිසා තමයි මම මේ වගේ එකක් තියෙන. මොකද මට ෆෝන් කාඩ් එකක් ගන්න මගේ යාළුවෙක් හිටියා පෙට්ටි ගහපු කුමාර මල්ලි කියලා. එයා තමයි එදා මට කාඩ් එක දාලා දුන්නේ. සල්ලි නැතුව මාස 2ක් වැඩ නැතුව ඉඳලා. ඉතින් අන්න ඒ වගේ දෙයක් වෙච්ච හින්දා දැන් ඔයාලත් කාමරවල ඉන්නවා. පෙලක් අයට කාඩ් එකක් දාන්න විදියක් නැහැ. ඉතින් ඒ නිසා තමයි ඒ පළවෙනි 6 වෙනි මාසේ අන්තිමට දිනුම් 3ක් අදිනවා. 7 වෙනි මාසේ අන්තිමට 4ක් අදිනවා. 8 වෙනි මාසේ අන්තිමට 5ක් දිනුම් අදිනවා. එහෙනම් ඔය කට්ටිය ඔක්කොම මේ වීඩියෝ එක ෂෙයා කරන්න මගේ පෝස්ට් එක මම දානවා මෙතනින්. ෂෙයා කරලා මගේ ටෙලිෆෝන් නම්බරේ තියෙනවා මේකේ. ඔයාලා කරන්න ඕනේ වැඩේ මොකද්ද? මගේ YouTube channel එකට ගිහිල්ලා subscribe කරලා ඒක stream shot එකයි ඔයාලා මගේ WhatsApp එක සේව් කරලා ඒකට මැසේජ් එකක් දාන්න විතරයි. වෙන මුකුත් කරන්න දෙයක් නැහැ. ඒ නම්බර් ටික ලියලා මේ බෝතලයට දාලා බලමු. පළවෙනි 6 වෙනි මාසේ අන්තිමට වාසනාවන්තයෝ 3 දෙනයි, 7 වෙනි මාසේ අන්තිමට වාසනාවන්තයෝ 4යි, 8 වෙනි මාසේ අන්තිමට වාසනාවන්තයෝ 5 දෙනයි. ජය වේවා. එහෙනම් ඔය කට්ටිය හැමෝම වීඩියෝ එක ෂෙයා කරන්න. ෂෙයා කරලා හැමෝටම යාළුවන්ට කියන්න. ඕන කෙනෙක්
ඕනම කෙනෙක් ලෝකේ ඉන්න ඕනම කෙනෙකුට මේ chance එකට ඇතුල් වෙන්න පුළුවන්. මේ තරඟයට ඇතුල් වෙන්න පුළුවන්. කිසිම එකක් නැහැ. එයාගේ account එකට හරි ලංකාවේ හිටියත් එයාගේ account එකට හරි මම සල්ලි දානවා. ඒක ඉර හඳ වාගේ. ඉතින් ඒ වැඩ ටික මම ලස්සනට කරනවා. කමල් අයියා වැඩක් කරොත් කවදාවත් MP කමල් අයියා කවදාවත් බොරු චෝදනා වලට කැමති නැහැ. කෙලින් වැඩ කරන මිනිස්සෙක්. ඒ නිසා හදවතින්ම ආදරෙන්ම ඔයාලෙන් ඉල්ලා සිටින්නේ මේක ෂෙයා කරන්න, හැමෝටම ෂෙයා කරන්න, තව කෙනෙකුට chance එකක් දෙන්න. ඒ වාගේ ඔයාලටත් ගොඩක් පිං. ඉතින් මේ වෙසක් සතියේ අපිට අපි කරන දේ හැම විටම සත්‍යයක් මිසක් අසත්‍යයක් කරන්නේ නැහැ. ඒ නිසා අපි හැමෝටම ජයග්‍රහණය බලාපොරොත්තු වෙමු. පුළුවන් විදියට මගේ සහයෝගේ මම හැමෝටම මට පුළුවන් විදියට මගේ හොයන දුක් මහන්සියලා රුපියලෙන් හරි තව කෙනෙකුට උදව්වක් වශයෙන් මේක කරන්නේ. හරිද? ඒ නිසා නිකන් දුන්නට මේක අගයක් නෑ. ඒ නිසා මේ වාගේ තීරණයකුත් ගත්තා. මම පින්තකා මම ගොඩක් දේවල් කරනවා. ඒවා කිය කරන්න ඕනේ නෑ. හරි? මේක මම ප්‍රදර්ශනම කරන්නේ කට්ටියට කාම්රෝල වැඩ නැතුව ඉන්නවා. ඒ වාගේ chance එකක් ගන්න තමයි මේක කරන්නේ. ඔයාලගේ අතේ තමයි වැඩ කැල්ල තියෙන ෂෙයා කරන්න. මගේ YouTube channel එක subscribe කරලා screenshot එක මගේ WhatsApp නම්බරයට එවන්න. අද ඉඳන් තරඟයට ඇතුල් වෙන්න පුළුවන්. ලැබෙන හයිවේ 7 වෙනි මාසේ අන්තිමට සිකුරාදා දවසක තමයි මට නිමාඩු දවසක මේ තරඟය අදින්නේ. එහෙනම් ඔක්කොටම දලදා හාමුදුරුවන්ගේ පිහිටයි ජයශ්‍රී බෝධි පිහිට බෝධි සමුදිගේ පිහිටයි රුවන්වැලි මහසෑය පිහිටයි සියලු දෙනාටම ලෙඩක් දුකක් නැතුව සියලු දෙනාටම හැම ප්‍රශ්නයක්ම විසඳලා දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙන්න ඕන. මේ රටේ ඉන්න අල්ලා දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම ජය වේවා, තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.